try කරලා chat වලින් උත්තර දාන්න මම ඒක බලලා ඊට පස්සේ මම ඒක කරනවා. අනිත් ඒවා තමයි මේ MSc පෙරේරානේ ඔයත් කරන්න. හරි. දැන් තමයි මේ පළවෙනි ක්වෙස්චන් එක චුට්ටක් කරලා මට chat වලින් දාන්න. ඊට පස්සේ මම ඒක එක්ස්ප්ලেইন කරනවා. පළවෙනි ක්වෙස්චන් අමාරු නම් දෙවෙනි ක්වෙස්චන් බලන්න. නැත්නම් ඒකට චුට්ටක් මට උත්තර දාන්න මම බලලා එක්ස්ප්ලেইন කරනවා. ප්‍රශ්න තේරෙනවනේ මේ ජෙසන්ඩට හරි මේ ජෙනිෆර් ඊට පස්සේ පෙරේරා ඔයාලටවත් මේ මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන්නේ. චුට්ටක් මට කියන්න නැත්නම් chat වලින් දාන්න.
හරිද කියලා. ජිසන්ට ටයිම් ඕනද නැත්නම් මං එක කොහොමද කරලා කියන පෙන්නවද? ටයිම් දෙන්න. හරි එහෙනම් චුට්ටක් කරලා බලන්න. පළවෙනි ක්වෙස්චන්, දෙවෙනි ක්වෙස්චන් අවුලක් නෑ නම් තුන්වෙනි ක්වෙස්චන් චුට්ටක් බලන්න. ඒක තමයි අපි දැන් කොහොමද කරලා කියන බලන්න. කාටත් හින්ට් එක ඕනද පළවෙනි ක්වෙස්චන්ට? ගොඩාක් වෙන්න ඕනෙත් කරනවා හින්ට් එක. නේද? හරි.
මේ ප්‍රශ්න තමයි අමාරුද? හරි. මට චුටක් chat වලින් දාන්න. මේක ටයිම් ඕනද නැත්නම් මම ඒක චුටක් කොහොමද කරන්න කියන පෙන්නන්න ඕනද කියලා. Like if you want time, just put on a T. Uh, otherwise, just put on a T. T කියන්නේ time ඕන. D කියන්නේ let's do it. එතකොට චුටක් එක දාන්න මම ඔයගොල්ලන්ගේ vote එක බලලා මොනවද කරන්න කියලා decide කරන්න. Okay. And that's Sadiq. Okay, good, Sadiq. Yeah. හරි. එහෙමනම් බලමු. චෙසන්දෝ චුට්ටක් එක කරලා බලන්න. Otherwise just try the next question too. මම මේක කොහොමද කරන්න කියන චුට්ටක් පෙන්නන්නම්. එතකොට මේක මං කිව්වේ විදිහට තමයි මේක 2024 CAT 3 national paper එක. එතකොට ඕගොල්ලෝ I don't know any of you did the thing or something. හැබැයි මේක චුට්ටක් මේ සාමාන්‍යයෙන් තියෙන කැට්‍රි පේපර් වලින් මේ පේපර් තමයි චුට්ටක් ලේසි වගේ. එතකොට අපි නිකන් බලමු මේක කොහොමද කරනවා කියලා. මේ ගානේ අහලා තියෙනවා certain positive integer x satisfy කියලා ඒගොල්ලම කියන්නේ. එතකොට මාගෙන මේ ඉංග්‍රීසි පේපර් තමයි තියෙනවා. හැබැයි ඒක අවුලක් නැහැ මම හිතන්නේ. එතකොට ඒ certain positive integer x satisfy කියන්නේ x කියන integer එක තියෙනවා positive integer එක. මේ 1 2 මොනවා හරි වගේ දේවල්. ඒක මේ රිලේෂන් එක satisfy කරනවා. ඒක satisfy කරනවා නම් අපි x එක සොයා ගන්න ඕනේ. ඒකේ ඒක හොයාගන්න ඕනේ. එතකොට කොහොමද කරන්න පුළුවන් නම් you could observe මේ ඔක්කොම මේක x-4 ගණය දැන x-3 ගණය ඒ වගේම නිකන් යනවා x+3 ගණය වෙනකන් ඒක යනවා. ඒ ඔක්කොම අපි එකතු කරනකොට අපිට එන්නේ 2024 එක. එතකොට මේක like 8 consecutive cube numbers මේක අපි බලන්න පුළුවන් 8 cube numbers එක and ඒ cube numbers ඔක්කොම සියල්ලම මේ consecutive ඒ කියන්නේ මේක 2 cube 3 cube නම් 4 cube 5 cube ඒ වගේම තමයි මේ එක්ස්ප්‍රෙෂන් එක තියෙනවා. ඒක අපිට දීලා ඒගොල්ලම අහනවා මේ x එක සොයන්න කියලා. එතකොට consecutive cube numbers නම් අපිට relation එක තියෙනවා. මේ consecutive cube numbers ගේ sum එකට relation එක තියෙනවා. like 1 cube නම් 1 cube තමයි. 1 cube plus 2 cube නම් එක ධන 8 ඒ කියන්නේ මේ 9 ඒක 3න් වර්ගය. ඊට පස්සේ 1 cube 2 cube 3 cube නම් 1 plus 8 plus 27 ඒ කියන්නේ මේ 36 එක ඒක 6න් වර්ගය. ඒ වගේම 1 cube plus 2 cube plus 3 cube plus 4 cube නම් 100 ඒක 10 වර්ගය. එතකොට අපි මේ ඔබ්සර්ව් කරන්න පුළුවන් 1 cube ගේ සම් එක first triangular number ගේ වර්ගය. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ නම්බර් තියෙනවනේ. ඒකේ වර්ගය තමයි මේ 1 cube ගේ වෙනකන් තියෙන cube numbers සියලුමගේ sum එක නිකන් මේ අපි ලියන්න පුළුවන් first triangular number ගේ වර්ගය කියලා. මේ first and second cube numbers ගේ sum එක අපි ලියන්න පුළුවන් second triangular numbers ගේ triangular number ගේ වර්ගය කියලා. මේක ලියන්න පුළුවන් තුන්වෙනි triangular number ගේ වර්ගය කියලා. මේක හතරවෙනි triangular number ගේ වර්ගය කියලා මේක අපි ලියන්න පුළුවන්. මේක like ඔයා මේ එකින් ඉඳලා මොනවා හරි cube number වෙනකම් තියෙන සියලුම cube number ගේ sum එක හොයා ගන්න ඕන නම් මේ වගේ relation එක use කරන්න පුළුවන්. මේ අන්තිම cube number මොනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ that particular number triangular number එක බලන්න ඕනේ. ඒක විතරයි. එතකොට අපි sum එක ගන්න පුළුවන්. මේ observe කරන්න පුළුවන් මේ 2024 එක තියෙනවා.
2024 එකට පස්සේ තියෙන නම්බර එක 2025 එක. ඒක 45 ගේ ස්ක්වයර් එක. මම හිතනවා ඔයගලට මේක දන්නවා කියලා. මේ වසර 2025. එතකොට මේ නිව් ඉයර් වලින් නම් ගොඩාක් අය නම් මේ ස්ටේටස් එක දැන් මම හිතන්නේ මේ ඒ කියන්නේ මේ 2024 කියන්නේ like a mathematically or something කියලා දාලා 45 ගේ ස්ක්වයර් එක ඊට පස්සේ 1 cube plus 2 cube plus something like 9 cube එක මේ වගේ ගොඩාක් දේවල් දැම්මේ. ඒ කියන්නේ මේ 2025 එක 45 ගේ ස්ක්වයර් එක. ඒක විතර තමයි මම ඔබ්සර්ව් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඔබ්සර්ව් කරනකොට අපි දන්නවා 45 කියන්නේ 9 ට්‍රයැන්ගුලර් නම්බර එක. මේක තමයි මේක. එතකොට අපි කියන්න පුළුවන් 1 cube මේ ඔබ්සර්වේෂන්ස් ඉඳලා කියන්න පුළුවන් 1 cube ඉඳලා 9 cube වෙනකන් තියෙන cube numbers ඔක්කොම සියල්ලම අපි සම් කරනකොට ගන්න 2025 එක අපිට මෙතන තියෙන රිලේෂන් එක මේ වඩා එක අඩුයි. එතකොට මේක 2024 එක. එතකොට මේක කපන පුළුවන් මෙතන ඉඳලා. එතකොට 2 cube ඉඳලා 9 cube වෙනකන් තියෙන්නේ සියලුම cube numbers ගේ sum තමයි මේ අපි මේ සමාන සිම්බල් එකට මේ වම් පැත්තේ තියෙන දේවල් එක මේ සියලුම. එතකොට මේක. එතකොට 2 cube x minus 4 9 cube x plus 3 නම් අපි දන්නවා x minus 4 එක 2 නම් x එක 6. මේ වගේම මේක solve කරන්න පුළුවන්. Like any doubts or something? නැත්නම් මේක කමක් නැහැද? චුට්ටක් කියන්න. doubts තියෙනවා නම්. චෙසන්ද හරිද? හරි සර්. හරි. අනිත් අය යොමි ඊට පස්සේ සදික්නේ කමක් නැහැද? නැත්නම් මම ආයෙත් කියනවද? නිකන් කියන්න. Like there are no issues. I could say it again. අවුලක් නැහැ. තේරෙන්නේ නැහැ නම් කියන්න. නෑ වගේ තමයි හිතන්නේ. හරි. That means is it okay? Just put it on the chat. කතා කරන්න ඕනනම්. හරි. Anyway, let's see the second question then. හරි. මේ වගේ අපි මේ පළවෙනි question එක solve කරන්න පුළුවන්. එහෙමනම් චුට්ටක් මේ theory හරි නම් අවුලක් නෑ නම් මට චුට්ටක් මේකට උත්තර කියනකෝ. මේ x minus 3 ගණය ඉඳලා අපි ලියන්නේ x plus 7 ගණය. yeah x plus 7 ගණය. මේ කියන්නේ මේ තියෙන්නේ 3 yeah එතකොට මේක සමානයි අටද 12 cube නේ 12 cube කියන්නේ 12 චුට්ටක් න calc එක use කරනවා. මම මේක ලියන මේකට උත්තර කියන x එක හොයලා කියන්න. එතකොට මොනවා 12 cube හරි. මේක 6083 එක x එක සොයන්න. මාරු නෑ මම හිතන්නේ. හැබැයි චුට්ටක් පුළුවන් නම් මේ ගානත් හදලා කියන්න.
hint එක තියෙනවා. hint එක. ආන්සර් එක හොයාගත්තා නම් චුට්ටක් chat වලින් දාන්න. හරි චිස් good. හොයාගත්තා. අනිත් අය තාමත් ගත්තේ නැහැ. හරි. anyway මම මේක කොහොමද කරලා කියනම්. ජෙසන් ඔයා මේ දෙවැනි ප්‍රශ්නේ චුට්ටක් try කරන්න. ඒ වෙලාවලින් මම මේක කොහොමද කියලා එන්න. හරි. මේ නැත්තම් අනිත් අයට ටයිම් ඕනද නැත්තම් බලමුද? චුට්ටක් කියනකෝ. බලමු. මේ chat වලින් දානකෝ බලමුද නැත්තම් කරමුද කියලා. නෑ බලමුද නැත්තම් ඔයා කරන්න බලනවද කියලා කියන්න. ඔයා මේක try කරනවා. හරි. යා ජෙසන් ඔයා මේක try කරනම් මම ඒක කොහොමද කියලා එන්න. හරි. එතකොට මම කිව්වා මේක hint එක මේ 6084 එක 78 ස්ක්වයර් කියලා. මේක මං කිව්වේ. එතකොට මං ඇයි කිව්වේ නම් මේ අපි මේ නිකන් බලන්න පුළුවන් මේකටත් වෙනස් එක විතරයි. difference is just one. එතකොට මේක 78 ස්ක්වයර් එක. එතකොට අපි ලියන්න පුළුවන් 78 ස්ක්වයර් කියන්නේ 78 කියන්නේ 12th triangular number එක. ඒ කියන්නේ 12 නෙමේ ත්‍රිකෝණ නම්බර එක. එතකොට මේක කපලා බලන්න පුළුවන් එක 78 එක. එහෙමනම් අපිට මේ රිලේෂන් එක දන්නවා 1 cube එක 1 තමයි 1 cube plus 2 cube එක 9. ඒ කියන්නේ මේ තුනෙන් වර්ගය 1 cube plus 2 cube plus 3 cube එක 36. ඒක 6න් වර්ගය. ඒ වගේම අපි දන්නවා මේ cube numbers ගේ sum එක අපි අනිත් වගේට ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණ numbers ගේ වර්ගය කියලා. එතකොට අපි මේක 78 ස්ක්වයර් කියලා ලියන්න පුළුවන් නම් ඒක 12 triangular number නම් අපිට දන්නවා මේ 1 cube plus 2 cube ඒක ගිය මේ වගේම ගිය 12 cube එක 6084 කියනවා. මේ අපි එක කම්පෙයාර් කරන්න පුළුවන්. මේ ඔබ්සර්වේෂන් එක මේක කරලා අපි කම්පෙයාර් කරන්න පුළුවන්. ඒක බලන්න පුළුවන් මුලින්ම අපි මේ වැලියු එක ගත්තා. ඒකට ළඟින් තියෙන්නේ මේ ත්‍රිකෝණ නම්බර් එකේ වර්ගය එක බලන්න. ඊට පස්සේ තමයි ඒ වර්ගයේ ඒ පර්ටිකුලර් රිලේෂන් එක මේ පහලට ලියන්නේ. ලියලා නිකන් කම්පෙයාර් කරන්න. කම්පෙයාර් කරනකොට අපි බලන්න පුළුවන් මේක 6083 එක මේක 6084 එක. එතකොට මේක චුට්ටක් රිමූව් කළා. දැන් මේ සීරීස් දෙකම කම්පෙයාර් කරන්න පුළුවන්.
මේ x එක පහන් x සමාන 5යි නම් මේ x සමාන 5යි නම් මේ රිලේෂන් එක හරි. මේ like එහෙනම් මේ ටෝකියෝ බිලියන දෙකෙන් ගණේ ඉඳලා ඩොලරෙන් ගණනේ තමයි මේකටම මේ සැටිස්ෆයි කරන වගේ තමයි තියෙන්නේ. එතකොට අපි නිකන් කියන්න බලුවන් x is equal මේ x 3 එක 2යි ඒ කියන්නේ x එක 5. මේ වගේම මේක සෝල්ව් කරන්න පුළුවන්. මම දැන් මේ තේරුණාද කියලා තේරුණාද පියුමි තේරුණා නම් චුට්ටක් කියන්න නැත්නම් h කියලා දාන්න නැත්නම් ආයෙත් කියනවා නම් a කියලා දාන්න. මේ වගේම තමයි කමියුනිකේට් කරන්න ඕනේ. හරි. අවත් නැහැ. and සදිත් හරිද? okay sure. එතකොට point which point is kind of like confusing. මේක හරිද? මේ එකකින් ගණය එක තමයි එකකින් ගණය දැන දෙකින් ගණය කියන්නේ 9කින් ගණය දෙකින් ගණය තුنين ගණය කියන්නේ 34 6 ඒක මේ වගේම ලියන්න පුළුවන් කියන දේවල් මේ පළවෙනි ත්‍රිකෝණයේ නම්බර්ගේ වර්ගය මේ දෙවෙනි ත්‍රිකෝණයේ නම්බර්ගේ වර්ගය ඒ වගේ දේවල් හරිද මේ රිලේෂන් එක හරිද හරි ඊට පස්සේ ඒ රිලේෂන් එක තමයි අපි මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්නට යූස් කරන්නේ කොහොමද යූස් කරනවා නම් මේ මං හින්ට් එකකට තමයි දුවුවා මේකට කලින් බැලුවේ ප්‍රශ්නයට 2024 බලනකොට අපිට දන්නවා 2025 කියන එක වර්ග මේ ස්ක්වයර් නම්බර් කියලා ඒ කියන්නේ මේ එක වර්ගය කියලා මොනවා හරි නම්බර්ගේ වර්ගය කියලා හැබැයි මේ 6084 එක වර්ගය කියලා අපිට සාමාන්‍යයෙන් ළමයිට නම් අපිට නම් දන්න එතකොට තමයි මම මේ හින්ට් එක දුවම් දීලා ඒ කියන්නේ මේ 6084 එක 78 ගේ ස්ක්වයර් නම් 78 කියන්නේ අපි බලන්න පුළුවන් ඒක මොනවා හරි ට්‍රයැන්ගුලර් නම්ගේ වර්ගයද කියලා බලද්දී අපි හොයන්න පුළුවන් ඒක 12 ට්‍රයැන්ගුලර් නම්බර් එක කියලා මේ දේවල් හරිද මේක මේ නම්බර එක ඔබ්සර්ව් කළා මේ හින්ට් වලින් ඉඳලා 78 ස්ක්වයර් එක 12 ට්‍රයැන්ගුලර් නම්බර්ගේ වර්ගය කියන දේවල් එක හරිද නැත්නම් ඒක හරි හරි එතකොට ඒක අපි ඔබ්සර්ව් කළා ඊට පස්සේ අපි මේ රිලේෂන් වලින් ඉඳලා ලියනවා අපි දන්නවා මේ 12 ට්‍රයැන්ගුලර් නම්බර්ගේ ස්ක්වයර් නම් මේ 6084 සමානයි එකෙන් ගණය දෙකින් ගණය තුනෙන් ගණය මේ වගේම ගිය ඩොලරෙන් ගණය කියලා මේක හරිද මේ රිලේෂන් එක නැත්නම් මේක චුට්ටක් හරි එතකොට මේක හරි මේක හරි නම් මේ බලන්න පුළුවන් මේ තියෙන්නේ values 12 මෙතන තියෙන values x - 3 ඉඳලා x - 1 වෙනකම් values 3 තියෙනවා x + 1 ඉඳලා x + 7 වෙනකම් values 7 තියෙනවා ඊට පස්සේ x තියෙනවා එතකොට 3 1 7 එතකොට there are like 11 values එතකොට මේ 12 values තියෙනවා මේ 11 values තියෙනවා එතකොට අපි අනිවාර්යෙන් value එකම remove කරනකොට කරලා තමයි set කරලා ඒක set වෙනවද කියලා බලන්න ඕනේ ඊට පස්සේ මේ 6084 තියෙනවා මේ තියෙන්නේ 6083 එක. එතකොට අපි අපිට දන්නවා අනිවාර්යෙන් අපි 1 cube එක තමයි remove කරලා බලන්න ඕනේ ඒක set වෙනවද කියලා. එතකොට අපි මේක නිකන් remove කරලා set වෙනවද කියලා බලනවා. බලද්දී අපි හොයන්න පුළුවන් මේක. ඒක set වෙනවා කියලා. එතකොට අපි නිකන් කියනවා x - 3 කියන්නේ 2 කියලා අපි කියනවා. ඒ කියන්නේ x සමානයි 5යි. ඒක මේ අපි ආයෙත් ආදේශ කරලා බලද්දී ඒක හරි. එහෙනම් මේ x සමානයි 5 නම් මේ x + 7 එක 12 තමයි. මෙතන 12 තමයි තියෙනවා. අපි මේ ක්‍රියේට් කළේ රිලේෂන් වල. එතකොට ඒක හරි කියලා අපි නිකන් ෂුවර් කරා. එතකොට අපි අන්තිමට උත්තර කියනවා x සමානයි 5 කියලා. දැන් හරිද? චුට්ටක් කියන. හරි. එහෙමනම් හරි පින්වතුනි. හරි. චිසන්ද ඔයා මේක බලන්න කිව්වයි. ඊට පස්සේ දැන් සදිත් අවුලක් තියෙනවද මේ ප්‍රශ්න වලින්?
මොකුත් නැහැ. හරි මම assume කරනවා අවුලක් නැහැ කියලා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ චුට්ටක් බලමු. රිෆ්‍රෙෂ් කරන්න. ලීව් කියන නෑ සර් හරි. හොඳයි. එතකොට දෙවෙනි ප්‍රශ්නයක් බලමු. බලමුද නැත්නම් වෙලාවමද? ඔයගලන් තමයි කියන්න ඕනේ. ඇයිනම් අපිට චුට්ටක් නිකන් එච්චර වෙලාව නැහැ. එතකොට ඔයගලන් කියන බලමුද කියලා කියන නැත්නම් B කෙනෙක් බලමු. T කෙනෙක් time. ඒක දානම් ඔයගොල්ලන්ගේ ඩිසිෂන් එක තමයි අපි මේ එක්සිකියුට් කරන්නේ. time කොනේ හරි try කරනවා. මේ ප්‍රශ්නේ තේරුණාද? මේ ඔයගොල්ලන් මේ grade 9 නම් මං නම් හිතන්නේ නැහැ. මේ sign එක දන්නවද? හරි මේ මේ වගේ දාන sign එක දන්නේ නැහැ නම් කියන චුට්ටක් මම ඒක මොනවා කියලා කියනවා. ඊට පස්සේ try කරනවා. චිසන්ද මේ sign එක ඕනේ. හරි. චිසන්ද මේ sign එක දන්නවනේ? absolutely sign එක දන්න දන්නවා. එනවා හරි. try කරලා බලන්න. චිසන්ද හරි. good. ඒ කියන්නේ මේ ඔය මේ තුන්වෙනි questions චුට්ටක් බලන්න. මේ තුන්වෙනි question වලින් මේ දීලා තියෙනවා මේ length තමයි 4 cm. මේක 3 සෙන්ටිමීටර් 3. මේක සෙන්ටිමීටර් 4. අපි හොයන්න ඕනේ මේ ත්‍රිකෝණයේ ඒරියා එක. මේකත් parallel. very good චිසන්ද.
හරි ඒ කියන්නේ මේ ඊළඟ ක්වෙස්චන් එක මම ඔයාට chat වලින් දානවා මේ chat එක check කරන්න. පියමානිත් සතිය ඒක චුට්ටක් check කරන්න. මේක කරන්න. ඊළඟ ක්වෙස්චන් එක හරි මේ ඊළඟ ක්වෙස්චන් එක මම මේ chat වලින් දාලා තියෙනවා. ඒක චුට්ටක් check කරන්න. මේ දෙවැනි ක්වෙස්චන් කරපු අය. අනිත් අය මේ දෙවැනි ක්වෙස්චන් චුට්ටක් try කරලා chat වලින් answer එක දාන්න. මේ ප්‍රශ්න වලින් කිසිම දේවල් ඔයාලට මේ තේරෙන්නේ නැහැ නම් චුට්ටක් මේ අන්මියුට් කරලා අහන්න. නැත්නම් chat වලින් දාන්න. මම ඒ දේවල් චුට්ටක් ක්ලියර් කරනවා. ඊට පස්සේ try කරනවා නම් try කරන්න. නැත්නම් තාමත් time එක ඕනද? දෙවැනි ක්වෙස්චන් එකට තමයි මම අහන්නේ. බලමු. හරි. බලමු. හරි. යා සලිත පටන් ගමු. එතකොට අපිට දීලා තියෙනවා මේ මුලින්ම AB real numbers කියලා දීලා තියෙනවා. මේ notation එක ඔයගොල්ලන්ම මේ වෙනකන් බැලුවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ කියන්නේ මේ වගේම R කියලා කියන දේවල් real numbers එක. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් දන්න සියලුම numbers. ඒ කියන්නේ ඒක fractions ඒ වලින් තියෙන පුළුවන් negative numbers පුළුවන් pi පුළුවන් වර්ගමූල පුළුවන් අපිට දන්න සියලුම numbers අපි කියන්නේ real numbers කියලා. ඒ කියන්නේ ඒගොල්ලම මේක ඒත් බියොත් ඒගොල්ලම කියනවා real numbers කියලා. ඒ කියන්නේ මේ නිකන් numbers ඒක විතරයි. ඊට පස්සේ ඒගොල්ලම කියනවා a square b square එකතු කිරීම කරනකොට අපි ගන්නේ 49 plus 2ab එක. ඒක සමානයි 121 අඩු කිරීම 2ab එකට. මේක දීලා තියෙනවා. අහන අපේ ඉඳලා අහන දේවල් absolute value a වර්ගය අඩු කිරීම b වර්ගය. මේකේ අගය තමයි අපි හොයන්නේ. එතකොට කොහොමද මේ වගේ data ඉඳලා මේ data එක අපි බලන්න පුළුවන් a වර්ගයේ තියෙනවා b වර්ගයේ තියෙනවා ඒකේ එකතු කිරීම ගන්නේ අගය තියෙනවා ඒ අගය මේකට සමාන කියලා කියනවා. තව
එක්ස්ප්‍රෙෂන් දෙකට එක සමාන කියලා කියනවා. කියලා ඒගොල්ලෝ අහන්නේ දේවල් මේ දේවල්. ඇබ්සලියුට් වැලියුට ඇතුළේ තියෙන්නේ A වර්ගය B වර්ගය අඩු කිරීම. A වර්ගය අඩු කිරීම අඩු කිරීම B වර්ගය. ඒකේ වැලියු එක අහනවා. එතකොට කොහොමද ප්‍රොසීඩ් කරනවා නම් අපි දන්නවා මේ A වර්ගය අඩු කිරීම B වර්ගය අපි ෆැක්ටරයිස් කරලා A + B A - B කියලා ලියන්න පුළුවන් කියලා. මේක හරිනේ. මේ වලින් කාටත් අවුලක් තියෙනවද? මේ වගේ ෆැක්ටරයිස් කරන්න පුළුවන් කියලා දන්නවනේ හැමෝටම. ස්ට්‍රේට් ලයින් වලින් තියෙනවනේ. නෑ චුට්ටක් එන්න. මේක චෙක් කරන්න. ඕකේ හරි. හැමෝටම දන්නවා. ඒක හොඳයි. එතකොට අපි දන්නවා මේ ඇබ්සලියුට් වැලියු සයින් එකත් හැමෝටම දන්නවා. මම හිතන්නේ කාටත් ඇබ්සලියුට් වැලියු සයින් කියන්නේ මොනවද කියලා අයිඩියා නැතුව කවුරුත් ඉන්නවද? ඇබ්සලියුට් මේ සයින් එකේ මීනින් එක ඇත්තටම කියන්න. Like if there is something like a negative number within and මේ absolute sign එක දානවා නම් ඒකට කියන්නේ absolute value කියලා. මේ absolute value කියන්නේ මේ නම්බරට දෙපැත්තම මේ වගේ perpendicular lines අඳින්නේ. ඒකේ meaning එක මේ lines ට ඇතුලින් තියෙන ඇතුලින් negative numbers තියෙනවා නම් මේ -5 වගේ මොනවා හරි තියෙනවා නම් ඒක සම්පූර්ණයටම කන්සිඩර් කරනකොට ඒක අපි ලියන්නේ 5 කියලා. නිකන් අපි ඒකේ සයින් එක ඉග්නෝර් කරලා වැලියු විතරයි කන්සිඩර් කරන්නේ. ඒක තමයි මේ සයින් ගේ මීනින් එක ඔපරේෂන් එක. එතකොට ඒගොල්ලම මේ අහලා තියෙන දේවල් ඇබ්සලියුට් සයින්ට ඇතුලින් A වර්ගය අඩු කිරීම B වර්ගය නම් A වර්ගය A වර්ගය අඩු කිරීම B වර්ගයේ අගේ තියෙනවා. ඒ අගේ නෙගටිව් වැලියු නම් නිකන් අපි මේ නෙගටිව් සයින් එක ඉග්නෝර් කරලා නිකන් ඒකේ වැලියු විතර ලියන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලම මේ සයින් එකට ඇතුලින් මේ එක්ස්ප්‍රෙෂන් එක දාලා අනට රීසන් එක මේ වගේ මහනකොට අපි නිකන් මේ වැලියු විතරයි කියන්න පුළුවන්. එතකොට මට හැමෝටම මේක තේරුණා මං හිතන්නේ. ඒක හරිද මේ මං දැන් කියපු දේවල් එක මේ ඇබ්සලියුට් සයින් කියන්නේ මොනවද කියලා හරිනේ? හරිනම් චුට්ටක් එච් කියලා දාන්න. මං චෙක් කරලා යන්න. so එච් කියන්නේ හරි. n කියන්නේ හරි. මං ඒක කුසිස් දානවා. හරි. එක් කෙනෙක්ට හරි යා සම්බුද්දත් හරි තමයි. අනිත් දිනෝචිට හරිද? ඕකේද නැත්නම් අවුලක් තියෙනවද? chat වලින් දාන්න. මේ සදිත් absolute value කියන්නේ මොනවද කියලා හරිද? හරි. එහෙමනම් අපි මේක කන්ටිනියු කරමු. එතකොට නිකන් මුලින්ම අපි මේක මම කිව්වේ මේක ෆැක්ටරයිස් කරපු විදිහට තමයි ඒක ඇතුලින් තියෙන්නේ. මේ සයින් එකට ඇතුලින්. එතකොට අපි මුලින්ම ෆැක්ටරයිස් කරලා ලියමු. මේ වගේම ලියන්න පුළුවන්. එතකොට අන්තිමට අපිට මේකේ අගේ හොයන්න ඕන නම් මේ දෙක මේ A - B ගේ වැලියුත් A + B ගේ වැලියුත් අපිට දන්නවා නම් ඒක ඇත්ත. එහෙනම් ඒ දෙකම වැඩි කරලා අපි ඒක හොයන්න පුළුවන්. මේ වැලියු එක අන්තිමට හොයන්න පුළුවන්. එතකොට මේ දෙකම තමයි අපි මේ දෙකම අපිට දන්නවනම් මේක ඇත්ත. එතකොට මේ දෙකම හොයන්න පුළුවන්ද කියලා අපිට දීලා තියෙන data වලින් ඉඳලා ඒක හොයන්න පුළුවන් කියලා අපි නිකන් මුලින්ම බලමු. මේ A වර්ගයේත් B වර්ගයේත් එකතු කරනකොට අපි ගන්න ඒ අගය සමානයි 49 + 2ab කියලා දීලා තියෙනවා. එතකොට අපි මේ රිලේෂන් එක නිකන් රීඅරේන්ජ් කරලා බලන්න පුළුවන්. රීඅරේන්ජ් කරන්න කියන්නේ මේ චුට්ටක් මම ඒක මකලා ලියන්නම්. මේ 2ab එක
වම් පැත්තට ගෙනියන්න පුළුවන්. ඒ ගෙනියනකොට මේ එක වෙන්නේ a වර්ගයේ අඩු කිරීම 2ab එකතු කිරීම b වර්ගය සමානයි 49 කියලා. මේක අපි මේ වගේම ෆැක්ටරයිස් කරන්න පුළුවන්. a b වර්ගය කියලා. a b සම්පූර්ණ වර්ගය කියලා මේක දන්නවනේ. මේක මේ වගේම ෆැක්ටරයිස් කරන වලින් කාටත් අවුලක් තියෙනවද? HON බලන්න කියන්න අවුලක් නම් අපි ඒක ක්ලියර් කරලා තමයි යන්න ඕනේ. ඒ නිසා තමයි මම අහන්නේ. නෑ කාටත් නෑ. හරි. එතකොට මේක මේ වගේම ෆැක්ටරයිස් කරන්න පුළුවන්. එතකොට මේක සමානයි 49. 49 කියන්නේ අපි දන්නවා 49 කියන්නේ +7 ගේ වර්ගය කියලා අපි ලියන්න පුළුවන්. -7 ගේ වර්ගය කියලා අපි ලියන්න පුළුවන්. -7 times -7 49 තමයි. එතකොට මේ රිලේෂන් වලින් ඉඳලා අපි ඩිසයිඩ් කරන්න පුළුවන් a b සමානයි +7 නැත්නම් -7. එතකොට මම නිකන් මේ ස්ටේට්මන්ට් එක වලින් ලියනවා නම් a b සමානයි +7 කියලා ලියන්න පුළුවන්. මේ රිලේෂන් වලින් ඉඳලා අපි මේ කන්ක්ලූෂන් එකට එන්න පුළුවන්. එතකොට අපි හොයන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ මේ එක්ස්ප්‍රෙෂන් මේ කම්පොනන්ට්ස් දෙකේ වැලියු ඒ වලින් කම්පොනන්ට් එකෙන් වැලියු අපි හොයගත්තා. ඒක +7 එක. අනිත් වැලියු එක හොයාගන්නකොට අපි මේ අනිත් රිලේෂන් එක කන්සිඩර් කරන්න ඕනේ. මේ a වර්ගය එකතු කිරීම b වර්ගය මකලා ලියනම් a වර්ගය එකතු කිරීම b වර්ගය සමානයි 121 අඩු කිරීම 2ab කියලා මේ තියෙනවා. මේ -2ab එක මේ වම් පැත්තට ගෙනියනකොට a වර්ගය අඩු කිරීම 2ab එකතු කිරීම b වර්ගය සමානයි 121. මේකත් අපි ෆැක්ටරයිස් කරන්න පුළුවන්. චුට්ටක් මේක sin එක වෙනස් වෙනවා. එතකොට මේ නෙගටිව් තියෙන්නේ මේ පැත්තේ පොසිටිව් වෙනවා. මේක ෆැක්ටරයිස් කරලා ලියන්න පුළුවන් a b වර්ගය කියලා. ඒක සමානයි 11 වර්ගය +-11 වර්ගය. ඒ කියන්නේ මේ a b සමානයි +-11. මේකත් අපි ගන්න පුළුවන්. එතකොට මේ කම්පොනන්ට්ස් හරි මේ කම්පොනන්ට්ස් හරි. එතකොට කම්පොනන්ට්ස් දෙකම හරි නම් අපි මේ ඇබ්සලියුට් වැලියුට ඇතුලින් ලියන්න පුළුවන් a b සමානයි +-7 එක. a b සමානයි +-11 එක. එතකොට ඒ දෙකම ගුණ කිරීමකට අපි ගන්නේ +-77 කියලා. හැබැයි මේ අගේ ඇතුලින් තියෙන්නේ මේ ඇබ්සලියුට් වැලියු sin එකට ඇතුලින්. එතකොට ඇබ්සලියුට් වැලියු sin එකට ඇතුලින් තියෙනවා නම් ඒක පොසිටිව් වැලියු නම් අපි ගන්නේ +77. නෙගටිව් වැලියු නම් අපි ගන්නේ +77 තමයි. එතකොට අන්තිමට උත්තර 77 කියලා අපි කියන්න පුළුවන්. ඒකෙන් මොනවා හරි ස්ටෙප් වලින් අවුලක් තියෙනවද? නැත්නම් කමක් නෑද? චුට්ටක් කියනකෝ. නෑ. ඇයි අපි ඒක ඇබ්සලියුට් වැලියු වගේ ලියන්නේ? ඇයි නම් මේ ප්‍රශ්න වලින් ඇබ්සලියුට් වැලියු කියලා අහලා තියෙනවානේ. a වර්ගය - b වර්ගයේ ඇබ්සලියුට් වැලියුගේ අගය තමයි ගණන අහන්නේ. ඒ නිසා ඒ නිසා තමයි අපි මේ ඇබ්සලියුට් වැලියු එක ලියලා තියෙනවා. ඒක හරිද? නිනෂි you asking something else? නැත්නම් මං කියපු දේවල් ඔයාගේ ප්‍රශ්නේ ආන්සර් කළාද? okay හරි. එhmenan යා එම්නම් හරි මං හිතන්නේ එසඳු මං ඔයාට මේ chat වලින් question එක දැම්මා මං හිතන්නේ ඔයා try කරන්නේ මං හිතන්නේ ඒක අපි හෙට තියෙනවනේ cat 3 එකට හෙට තියෙනවා මං හිතන්නේ හෙට අපි බලමු මං දැන් මේක ඉවර කරනම් recordings දාන්නම් and I'll put some paper too and ඔයාලට මේ doubts මොනවා හරි තියෙනවා නම් මගේ නම්බරට දාන්න මම ඒකත් මේ sessions කරනකොට ඒකත් clear කරන්න try කරනවා හරි and thank you for coming yeah so we'll see soon thank you good night